ඔන්න පුතේ මව්බස විෂය යටතේ අද මම කියලා දෙන්න හදන්නේ උක්තය, කර්මය සහ ක්‍රියාපදය. එහෙම නැත්නම් අපි ආඛ්‍යාතය කියලා ක්‍රියාපදයට කියනවා. වාක්‍යක මෙන්න මේ මූලික කොටස් එක්ක කොහොමද වැකියක් හැදෙන්නේ කියලා තමයි අද කියලා දෙන්න හදන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේ වාක්‍යයේ උක්තය, කර්මය, ආඛ්‍යාතය හැදිලා තියෙන්නේ කියලා. බලන්න තාත්තා කුඹුර කොටයි. පුතේ මෙතන වාක්‍යයේ තාත්තා කියන්නේ නාම පදය. එතකොට මෙන්න මේ වචන තුන එකතු වුණාම අපිට අර්ථවත් වාක්‍යයක් හැදිලා තියෙනවා නේද? වචන තුනක් එකතු වෙලා අර්ථවත් වාක්‍යයක් හැදිලා තියෙනවා. එහෙනම් මෙන්න මේ තාත්තා කියන නාම පදය තමයි පුතේ මේ වාක්‍යයේ උක්තය බවට පත් වෙන්නේ. මේ වාක්‍යයේ උක්තය වෙන්නේ තාත්තා කියන නාම පදය. අපි මෙන්න මේ කුඹුර කියන කොටස තියලා පුතාලා ඉගෙනගෙන තියෙනවා ක්‍රියාපද කියන්නේ මොනවද කියලා. නේද? ක්‍රියාපද කියන්නේ සිදු කරන දෙයක් හෝ ඉබේ සිදු වෙන දේවල්. මෙතන තියෙන්නේ සිදු කරන දෙයක් නේද? එහෙනම් පුතේ මෙන්න මේ කොටයි කියන එක තමයි ක්‍රියාපදය. වැකියේ ක්‍රියාපදය. මේ ක්‍රියාපදයට අපි තවත් නමක් කියනවා. මොකද්ද? ආඛ්‍යාතය කියලා. ක්‍රියාපදයට අපි කියන තවත් නමක් තමයි ආඛ්‍යාතය කියලා. පුතේ යම් කිසි වාක්‍යයක මෙන්න මේ ක්‍රියාවට භාජනය වන දෙය නේද? ඒ ක්‍රියාවට බඳුන් වන දෙය තමයි අපි කර්මය කියලා කියන්නේ. එහෙනම් කොටන්නේ මොකද්ද? කුඹුර. කොටන්නේ මොකද්ද? කුඹුර. අපි ඒකට කියනවා පුතේ වාක්‍යක කර්මය කියලා. තේරුණාද පුතාලට? වැකියක උක්තය, කර්මය සහ ක්‍රියාපදය තමයි අද පාඩමෙන් කියලා දෙන්නේ. තාත්තා කුඹුර කොටයි. පුතේ ඕනෑම වැකියක් ලියලා අවසානයේ නැවතීමේ තිත තියන්න ඕනේ. එහෙම නැතුව ඔයාලා ශිෂ්‍යත්ව විභාගයට මොනතරම් වාක්‍ය ලිව්වත් ඒ වාක්‍ය නිවැරදි වාක්‍යයක් විදියට සලකන්නේ නැහැ. එතකොට මේකෙදි තාත්තා කියන නාම පදය තමයි උක්තය වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ක්‍රියාව සිදු කරන කෙනා නේද? කොටන්නේ කවුද? තාත්තා. එතකොට තාත්තා උක්තය, කොටයි ක්‍රියාපදය. කොටන්නේ මොකද්ද? කුඹුර. නේද? එතකොට මේ කුඹුර කියන පදය කර්මය වෙනවා. එතකොට සීයා බුලත් කොටයි. කොටන්නේ මොනවද? බුලත්. බුලත් එතකොට කර්මය. ලේනා අඹ කයි. කන්නේ මොනවද? අඹ. අඹ කියන කොටස කර්මය. ලේනා උක්තය. කයි කියන්නේ ක්‍රියාපදය. එහෙම නැත්නම් ආඛ්‍යාතය. එතකොට පුතේ ඕනෑම වැකියක මෙන්න මේ උක්තය, කර්මය සහ ක්‍රියාපදය අපිට දැන් අඳුන ගන්න පුළුවන්. මේ වගේ තවත් පාඩමක් ඊළඟ දවසේ අරගෙන එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.